ඥාන මන් නැතිච්ච පොඩි එකෙක් වගේ පේන්නේ. මං කවුරු කියලා හිතුවද? එයා මව දන්නේ නැද්ද? නොදන්න විදියක් නෑනේ. ඒලියන් කෙනෙක් වෙන්න ඇති. දැන් ඉතින් අපේ සොංගීව නොදන්න කිසිම කෙනෙක් මේ රටේ නෑ. අනිත් එක ජනප්‍රියම නිලිය වෙන්න හැමෝටම පුළුවන් ය. ගොඩක් අය ජනප්‍රියම නිලිය වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් කවුරුත් අඳුරන්නේ. ඒ වගේ අය ජනප්‍රියයි කියලා කිව්වහම ඇත්තටම ඉතින් hina යනවනේ. ඒක නම් ඇත්ත. දැන් අපි සොංගීව මේ රටේ නොදන්න කෙනෙක් නෑ. අපේ ළමයි ඔක්කොම එකට ඉගෙන ගත්තට ඉහළට යන්න පුළුවන් උනේ කී දෙනාටද? හැබැයි ඉතින් එහෙන් බලනකොට සෝංගී සෙවි තමයි ඉස්සරහින්ම ඉන්නේ. සොංගී අලුත් ඩ්‍රාමා එකක් කරනවද? එයාගේ අර පරණ ඩිරෙක්ටර් චිත්‍රපටියක් කරමු කියලා තමයි යාට යෝජනා කරලා තිබුණේ. පස්සේ ආ ඩ්‍රාමා එක තෝරගත්තා. මං හිතන්නේ ඔයගොල්ලන්ගේ සෙමිත්තේ ඩ්‍රාමා එකේ ඉන්නවා. එයාගේ නම ආටිකල් එකේ තිබුණේ නෑනේ. මොකද්ද? මං හිතන්නේ අපේ දුවගේ යාළුවටද කොහෙද ඉන්නේ. සහාය නිලියෝ ගැන ආටිකල් වල ලියන්නේ නෑනේ. මේ සොංගියට අලුත් ගෙදරකට යනවලු නේද? අලුත් ගෙදරකට? ඕනේ. ඔයා තාම මේක දන්නේ නැද්ද? තුවාද ගෙවල් මාරු කරනවා. මොකද මන් නොදන්නේ? ගෙවල් මාරු කරන එකනේ. මමත් ඇත්ත එක්ක යන්නයි හිටියේ. මට ටිකක් හතිය වගේ හින්දා එයා කිව්වා එන්න ඕනේ නැහැයි කියලා. කොයි පළාතටද එයා යන්නේ? කොහෙද මේ සෝචිදොන් වල? දේසිදොන්. ගෝල්ඩන් ප්ලේස් එකටනේ. ඔව්නේ. දේසිදොන් වලට තමයි යනවා කිව්වේ. මට ඒ නම ටිකක් පැටලුණා. පොඩ්ඩක් නවත්තන්න. සොංගිලාගේ අම්මේ යමු මාත් එක්ක. ඕනේ නැහැ මම යන්න. ඔයා ඩ්‍රයිවිං ඉගෙන ගන්නකෝ. එහෙමත් නැත්නම් ඔයාගේ ජනප්‍රිය නිලිදුවට කියලා ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්නකෝ. අපේ සොංගීත් මට නිතරම බල කරනවා ඩ්‍රයිවර් කෙනෙක් අරගන්න කියලා. ඩ්‍රයිවර් කෙනෙක් අරන් පිටිපස්සේ සීට් එකේ යන එක මට නම් හරි සෝබන වැඩක්. අනිත් එක ඉතින් මෙහෙ ටැක්සි ඕන තරම් තියෙනවානේ. හරි එහෙමනම් ටැක්සි එකකින්ම පරිස්සමට යන්නකෝ. හරි හරි බයි. මේ මිනිස්සයාගේ උඩගුකම කවදා අඩු වෙයිද මන්දා. ඒයි ඔයාගේ දුව සහාය නිලියක් කියලා ඔයාට අමතක වුණාද? හිතන්න ඇති මං යාගේ කාර් එකේ නැගලා ලැජ්ජ නැතුව යයි කියලා. මේ කෙල්ලව හැම ගහන්න දෙපැයි. වෙන ගේකට යනවා කියලා මට කියන්න තිබුණා නේද? එයාට සාමාන්‍ය දැනීමක්වත් නැහැ. කෝ account එකේ නම නම් පොඩි ළමයිගේ වගේ. ඔයාගේ මොලේට බෙහෙත් විද්දද? ඔයාගේ මොලේ රැලි නම් එකක්වත් නෑ වගේ. මේ වගේ කමෙන්ට් දාන මේ පොඩි ළමයි කොහෙන් ඉගෙන ගත්තද? අනිත් එක මෙහෙමද මං ගැන හිතන් ඉන්නේ. ඔව් කියන්න. ඔයා නම් පුදුම ළමෙක්. තමුන්ගේ අම්මට මෙහෙමත් ලැජ්ජ කරනවද? සෙමීගේ අම්මගෙන් දැනගත්තේ මගේ දුව ගෙවල් මාරු කරනවා කියලා. ආයි කෝල් කරන්න එපා කිව්වනේ. අම්මගේ දුවගේ සම්බන්ධය ඉවරයි කිව්ව නේද? ඒයි කෙල්ලේ. කවද ඉඳලාද කියනවා ඔයා මේ අම්මා කියන දේක් අහන්නේ? මම ඉස්සර ඉඳලම අම්මා කියපු දේ අහුවානේ. ඔයා කියපු දේ අහලා ඔයාට රෙස්ටුරන්ට් එකක් දාන්න මම සල්ලි දුන්නා. ඊට පස්සේ අඳුන් සම්පෝ දාන්න ඕනේ කියපුවාලගෙත් මම ඔයාට සල්ලි දුන්නා. ඇත්තද? හරි ඕක ඉතින් මේ පරණ කතාවක් නේ. අලුත් එකක් මතක් කරන්නද? ජිම් එකක් දාන්න ඕනේ කියලා කියපුවාලගෙත් මම සල්ලි දුන්නා නේද? ඒයි මොන කෙල්ලේ? ඒකට කියලා ඔයා මට කීයද දුන්නේ? පොඩ්ඩක් කන්නඩිය ගාවට ගිහින් බලනවා. ඔයාගේ මූණ, ඒ වගේ මෑංග කෝටි ගාණක් වටින ලස්සන දුන්නේ කවුද? ඔයාට මං වගේ අම්මා කෙනෙක් හම්බුනේ නැත්තම් එක සර්ජරි එකක්වත් නොකර ඔය වගේ ලස්සනට ඉන්න පුළුවන් කියලා හිතුවද? මං හැදුවේ නැත්තම් ඔයාගේ දක්ෂකමක් නෑ. දැන් ජනප්‍රිය නිලියක් වෙලා සල්ලි හම්බ කරන්න පුළුවන් උනේ මං වගේ ලස්සන අම්මා කෙනෙක් හම්බුන නිසා. නැතුව ඔයාගේ දක්ෂකමට ලැබුණේව නෙවෙයි.
ඒක හොඳට මතක තියාගන්නවා. ඒ වුණාට මං තාත්තා වගේනේ. තමයි මේ මෙයා. ඔයා කොහොමද තාත්තා වගේ වෙන්නේ? ඔයාගේ තාත්තා මොන තරම් කැතයිද කියලා හැමෝම දන්නවා. ඇත්තනේ. ඔයා ඉතින් තාත්තව කසාද බැඳ යාට තියෙන සල්ලි නිසානේ. තාත්තට සල්ලි නැති වෙච්ච ගමන් ඔයා යාව අතෑරලා දැම්මා. ඒයි මොනවද ඔයා ඔය කියවන්නේ? ඇයි එහෙම කියන්නේ? මං තාත්තා වගේ හින්දා. ඔයාගේ ඔය වැඩවලට නම් මං පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ නිසා තාත්තා ගැන තව වචනයක්වත් කියන්න එපා. මගේ සල්ලි ඉවරයි. පුළුවන් නම් සල්ලි ටිකක් එවනවා. account එකට දානවා. එතකොට හරිනේ. ඒක නෙමෙයි. මල්ලිට කෝල් එකක් දීලා බලනවා. දවස් දෙකකින් ගෙදර ආවෙත් නෑ. මගේ මේ මල්ලි කියන මෝඩ පැටියා ආයි පාරක් ගෙදරින් ගිහිල්ලාද?